ආයුබෝවන් දුවේ පුතේ. අපි අදත් අලුත්ම ගණිත ගැටලුවකින් ඔබට දැනුමක් එකතු කරන්න සූදානම්. ඉතින් එක ළඟ පිහිටි සංඛ්‍යා සොයමු. සාමාන්‍යයෙන් පුතේ එක ළඟ පිහිටි සංඛ්‍යාවල එකතුව දුන්නට පස්සේ අපිට පුළුවන් එම සංඛ්‍යා මොනවද කියලා හොයාගන්න. ඉතින් බලමු මුල්ම ප්‍රශ්නය. එක ළඟ පිහිටි සංඛ්‍යා තුනක එකතුව 93ක් නම් එම සංඛ්‍යා තුන මොනවාද? එතකොට මේ සංඛ්‍යා තුනක එකතුව තමයි 93ක් වෙන්නේ. අපි බලමු එතකොට එක ළඟ පිහිටි සංඛ්‍යා තුනක එකතුව 93ක් නම් එම සංඛ්‍යා තුන මොනවාද කියලා බලමු. ඉතින් මුලින්ම අපි කළ යුත්තේ මේ සංඛ්‍යා තුනේම අපි එකතුව අපි දන්නවා 93යි. 93 නිසා අපි මෙන්න මේ සංඛ්‍යාව අපි තුනෙන් බෙදන්න ඕන. මොකද මෙතන සංඛ්‍යා තුනකම එකතුව 93ක් නිසා අපි ඒ අදාළ සංඛ්‍යාව තුනෙන් බෙදනවා. ඉතින් අපි බලමු 93 තුනෙන් බෙදලා 9ට 3 ඒවා 3යි 3 වරක් 3 9යි 9න් 9ක් බිඳුවයි මේ තුනේ ඉලක්ක මතත් පහලට ගෙනාවා 3ට 3 ඒවා 1යි 3 වරක් 1 3යි 3න් 3ක් බිඳුවයි. එහෙනම් මේ අපිට ලැබුණේ 93 තුනෙන් බෙදුවට පස්සේ 31 ලැබුණා. අපිට එතකොට සංඛ්‍යා 3යි මෙතෙන්දී එකතු වුණේ. ඒ එතකොට මෙන්න පළවෙනි, දෙවෙනි සහ තුන්වෙනි සංඛ්‍යාව. හැබැයි එතකොට දුවේ පුතේ මේ 93 අපි තුනෙන් බෙදුවට පස්සේ අපට ලැබුණේ මැද පිහිටි සංඛ්‍යාව. එහෙනම් මේ සංඛ්‍යා 1 2 3 අතරේ මැද පිහිටි සංඛ්‍යාව තමයි මෙන්න 31. එහෙනම් අපි දුවේ පුතේ අපි බලමු පෙර සංඛ්‍යාව කීයද කියලා. පෙර සංඛ්‍යාව තමයි 30, පසු සංඛ්‍යාව තමයි 32. මෙන්න එතකොට මෙන්න මේ අපිට සාමාන්‍යයෙන් මේ සංඛ්‍යා තුනක එකතුව දීලා තියෙනවා. එකතුව 93යි. අපි මුලින්ම කරේ 93 අපි තුනෙන් බෙදුවා. ඒ තුනෙන් බෙදුවේ සංඛ්‍යා තුනක එකතුව 93 නිසා. එහෙනම් 93 අපි තුනෙන් බෙදුවට පස්සේ අපිට ලැබුණා 31ක්. එහෙනම් ඒ අපිට තුනෙන් බෙදුවාම අපිට ලැබුණේ යන්න මැද පිහිටි සංඛ්‍යාව 31. ඉතින් පෙර සංඛ්‍යාව 30, පසු සංඛ්‍යාව 32යි. එතකොට මෙන්න මේ සංඛ්‍යා ටික අපිට එකතු කරලා බැලුවහම අපිට මේ 93 ලැබෙන්නට ඕන. 30යි මෙතන 31යි 61යි 61ට 32ක් එකතු කරාට පස්සේ 93යි. එහෙනම් පුතේ මෙන්න එක ළඟ පිහිටි සංඛ්‍යා තුනක එකතුව දුන්නට පස්සේ අපිට එම සංඛ්‍යා මොනවද කියලා ඉතාමත් පහසුවෙන් අපිට හොයාගන්න පුළුවන්. අපි ඉතින් තවත් මෙවැනිම ගැටලුවක් කොහොමද අපි සංඛ්‍යා 5ක දුන්නොත් අපිට තවත් සංඛ්‍යා 7ක එකතුව දුන්නොත් කොහොමද අපි ඒක විසඳගන්නේ කියලා බලමු. ඉතින් දෙවෙනි ප්‍රශ්නය විදියට එක ළඟ පිහිටි සංඛ්‍යා 5ක එකතුව එක ළඟ පිහිටි සංඛ්‍යා 5ක එකතුව 80ක් නම් එම සංඛ්‍යා 5 මොනවාද? එම සංඛ්‍යා 5 මොනවාද? දැන් එතකොට මෙතනදී අපිට දීලා තියෙනවා පුතේ එක ළඟ පිහිටි සංඛ්‍යා 5ක්. හැබැයි එකතුවක් දීලා තියෙනවා 80. නම් එම සංඛ්‍යා 5 මොනවාද කියලා අපෙන් අහනවා. ඉතින් දුවේ පුතේ දැන් එතකොට අපිට කරන්න ඕන මේ එකතුව සංඛ්‍යා 5ේම එකතුව දීලා තියෙන්නේ 80යි. අපි 80 5න් බෙදනවා. 80 5න් බෙදමු. එතකොට 8ට 5 ඒවා 1යි 5 1 5යි 8න් 5ක් අඩු කරාට පස්සේ 3යි. මේ බිඳුවත් අපි පහලට ගෙනාවා. දැන් බලනවා අපි 30ට 5 ඒවා කීයද කියලා. 30ට 5 ඒවා 6යි 6 වරක් 5 30යි 30න් 30ක් බිඳුවයි. අන්න එහෙනම් අපි 80 5න් බෙදුවා. 5න් බෙදුවට පස්සේ අපිට ලැබුණේ 16. ඉතින් අපි මේ 80 ලැබෙන්න අපි දුවේ පුතේ සංඛ්‍යා 5 එකතුවත් එක්ක තමයි මේ 80 ලැබුණේ. එහෙනම් අපිට 16 අපිට ලැබිලා තියෙන මැද පිහිටි සංඛ්‍යාව. බලමු අපි 1 2 3 4 5
මෙන්න එතකොට මෙතෙන්දී අපිට මේ සංඛ්‍යා පහක් ඇවිල්ලා තියෙනවා. එතනදී මැද පිහිටි සංඛ්‍යාව තමයි මෙන්න මේ 16. එහෙනම් අපි දන්නවා පෙර සංඛ්‍යාව ටික අපිට ලියාගෙන යන්න පුළුවන්. මෙතෙන්ට එන්නේ 15. පළවෙනිම සංඛ්‍යාව වෙන්නේ 14. ඊට පස්සේ හතරවෙනි සංඛ්‍යාව වෙන්නේ 17 සහ පස්වෙනි සංඛ්‍යාව වෙන්නේ 18. මෙන්න මේ සංඛ්‍යා ටික තමයි මේ සංඛ්‍යා ටික එකතු වුණාට පසුව තමයි මෙන්න මේ 80 ලැබිලා තියෙන්නේ. එහෙනම් පුතේ එක ළඟ පිහිටි සංඛ්‍යා පහක් අපි එකතුව දීලා තිබුණා අපිට 80යි. අන්න අපිට කියන්න තිබුණා මෙතන එම සංඛ්‍යා පහ මොනවාද? ඉතින් අපි බැලුවා එම සංඛ්‍යා පහ මොනවාද කියලා. මුලින්ම අපි කරේ පුතේ 80 අපි පහෙන් බෙදුවා සංඛ්‍යා පහක් නිසා. එතකොට අපිට ලැබුණේ මැද පිහිටි සංඛ්‍යාව 16යි. පෙර සංඛ්‍යා දෙක වෙන්නේ 15 සහ 14. පසු සංඛ්‍යා වෙන්නේ 17 සහ 18. ඉතින් තවත් මෙවැනිම ගැටලුවක් බලමු අපිට සමහර විටක සංඛ්‍යා 7ක එකතුව දීලා තිබුණොත් අපි කොහොමද මේක විසඳගන්නේ කියලා. ඉතින් මෙතෙන්දී එක ළඟ පිහිටි සංඛ්‍යා 7ක එකතුව එක ළඟ පිහිටි සංඛ්‍යා 7ක එකතුව 210කි. 210කි. එක ළඟ පිහිටි සංඛ්‍යා 7ක එකතුව 210කි. 210කි. මෙහි ඇති මුල සංඛ්‍යාව සහ අග සංඛ්‍යාව සොයන්න. මෙහි ඇති මුල සංඛ්‍යාව සහ අග සංඛ්‍යාව සොයන්න. ඉතින් මේක ටිකක් වෙනස්. අපි මුලින්ම පුතේ කතා කරේ සංඛ්‍යා 3ක එකතුව දීලා තිබුණු අවස්ථාවක්. ඊළඟ සංඛ්‍යාව අපි කතා කරේ සංඛ්‍යා 5ක එකතුව දීලා තිබුණොත් කොහොමද මේ සංඛ්‍යා ටික හොයාගන්නේ? ඉතින් තුන්වෙනි සංඛ්‍යා නැත්නම් තුන්වෙනි ප්‍රශ්නේ ඊටත්ම වෙනස්. මොකද ඒක සංඛ්‍යා 7ක එකතුව අපිට 210ක් දීලා තියෙනවා. එතෙන්දී අහන්නේ මුල සහ අග සංඛ්‍යාව කොමක්ද කියලා. එතකොට බලමු අපි 210 අපි සංඛ්‍යා 7ක එකතුව නිසා 7ෙන් බෙදමු. දෙකට නෑ නිසා 21ට 7ව බැලුවා. 21ට 7ව 3යි. 3 වරක් 7 21යි. 21න් 21ක් අඩු කරා. මේ බිඳුවත් අපි පහළට ගෙනාවා. බිඳුවට 7ව නෑ බිඳුවයි. 7 වරක් බිඳුව බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. එහෙනම් අපිට මේ 210 7ෙන් බෙදුවට පස්සේ අපිට මැද පිහිටි සංඛ්‍යාව ලෙස ලැබිලා තියෙන පුතේ 30. අපි ඒතර සංඛ්‍යා ටික බලමු. 1 2 3 4 5 6 7. එතකොට මෙන්න සංඛ්‍යා 7යි. අපි එතෙන්දී මැද පිහිටි සංඛ්‍යාව අපිට හොයාගත්තා. අපි ඒක 30. එතකොට පෙර සංඛ්‍යා ටික අපිට හොයාගන්න පුළුවන් 29. මේ සංඛ්‍යා 28. මුල්ම සංඛ්‍යාව විදියට වෙන්නේ 27. එතකොට පස්වෙනි සංඛ්‍යාව වෙන්නේ 31. හයවෙනි සංඛ්‍යාව වෙන්නේ 32. හත්වෙනි සංඛ්‍යාව වෙන්නේ 33. මෙන්න මේ අතරින් අපෙන් අහලා තිබුණේ මුල සංඛ්‍යාව සහ අග සංඛ්‍යාව. මෙන්න මේ මුල සංඛ්‍යාවත් අපෙන් අහලා තිබුණේ අග සංඛ්‍යාවත්. එහෙනම් මෙන්න මුල්ම සංඛ්‍යාව ලෙස අපට ගන්න පුළුවන්. මෙන්න පළවෙනිම සංඛ්‍යාව මේ සංඛ්‍යා 7ෙන් 27 විදියට ගන්න පුළුවන්. අවසාන සංඛ්‍යාව දුවේ පුතේ මෙන්න 33 විදියට ගන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරේ එක ළඟ පිහිටි සංඛ්‍යා කිහිපයක එකතුව දුන්නට පස්සේ කොහොමද අපි එම සංඛ්‍යා ටික හොයාගන්නේ? මැද පිහිටි සංඛ්‍යාව හොයාගන්නේ කොහොමද? මුල පිහිටි සංඛ්‍යාව සහ අග පිහිටි සංඛ්‍යාවන් හොයාගන්නේ ලෙහෙසියෙන්ම පහසුවෙන්ම කොහොමද විසඳගන්න ආකාරය තමයි ඉතින් දුවේ පුතේ කතා කරේ. ඔබ සැමට සුබ දවසක් ආයුබෝවන්.